හස්බන්ඩ්ලා කුස්සියට ආවම උපදෙස් දෙනවා. හරි කරදරයි. කොහොමද ඔයාලට? ඔන්න හස්බන්ඩ් මම බලෙන් තමයි මේ වොයිස් ඕවර් කරන්න අදගත්තේ. මොකද මේ වීඩියෝ එක ගොඩක් කරනකන් එයා හිටියේ නෑ නේ කැමති වුණේ. ඔය නූඩ්ල්ස් එක පෙන්නුවේ එකත් බලෙන් තමයි ගත්තේ. ඒකත් එයා කතා කරන්න. මම ඉතින් අත්තට කැමති නෑ ඒ නූඩ්ල්ස් එකට. මම කැමති ස්පැගටි වලට විතරයි. ඉතින් ඒ හින්දා ඒක මම කැමති නෑ ගන්නවා. මට හිතෙනවා ඒක හොඳයි කියලා. මම ආසයි සාමාන්‍යයෙන් මහත නූඩ්ල්ස් එකට ස්පැගටි ටයිප් ඒවට මම ඒවත් ආසයි. මෙයා කැමති හීනියට. ස්පැගටි විතරයි මහත එක්කට කන්නේ. ස්පැගටි විතරයි කන්නේ. ඔය ඉතින් හදන විදිහ තමයි පේන්නේ කියක මහ දෙයක් නෑ. ඉතින් හැමෝම දන්නවනේ. පොඩ්ඩක් බලන් ඉන්න. ඔය තම්පු මාළු ඕක මේ සම්බලා ඒ කියන්නේ පහළ උණු දාලා සම්බලා අරගෙන තියෙන පොඩි කරනවා. ඒක තමයි ඉතින් ඔකට විශේෂයෙන් කියන්නේ ඔකට චිකන් ගන්නත් පුළුවන්. අපි ඉස්ස මොන හරි ගන්න. ඉස්ස ගත්තම ඔයිට රහ වෙයි නේ සුදු. ඉස්ස ගත්තම ඔබ ඉස්ස වන්න කරයි නෑ. ඒ නේද ඉස්ස වන්න තිබ්බා. ඉතින් මුලින්ම ඔය මේ ඉංග්‍රීසි සුදුරුණු ටිකයි මාළු ටිකයි දාලා පොඩ්ඩක් ෆ්‍රයි කරන්න. මාළුව ෆ්‍රයි වුණාම රසයි ටික කරාම සම්මුණු ගතිය තියෙනවට වැඩි. හොඳට ෆ්‍රයි කරලා ඊට පස්සේ තමයි ලුණු දැම්මේ. ඒ බටුවටේ තමයි එහා පැත්තෙන් ඉන්නේ. බේරෙන්න බෑ. ඔන්න ඊට පස්සේ කැරට් දැම්මා. ඔකට කොළ පාට මුකුත් නැහැ කියලා හස්බන්ඩ් මට බරබරේ දානවා. නැතුව ඉතින් අප්පා. ඉතින් ගත්තේ නැහැ ඉතින් ඔක තුන. ඒක මික්සරයක් තියෙනවා මේකට. අස්සර වෙන්න කොළ පාට. ලුණු දැම්මා. ඕකේ නූඩ්ල්ස් එකේ ලුණු තියෙනවා. හදන කෙනෙක් ඉන්න පොඩ්ඩක් පරිස්සමෙන් දාන්න. මේ ඔකට දානකොට මේ නූඩ්ල්ස් එකේ ලුණු තියෙනවා ඇත්තට. මේක රෙසිපි අපි පල්ලෙන් දාමු හදන විදිය. අවශ්‍ය ටික. ලුණු දෙයක් නෑ නේ. ඉතින් ඔය සෝස් තුනක් දැම්මේ අපි සෝයා සෝස් එකයි, ඔලිව් සෝස් එකයි, තක්කාලි සෝස් එකයි. ඒක ඇත්තේ වින්දරෝ දෙකයි කරන්න මම. කිස් එක සෝස් එක කිස් එක නේ. සෝස් එක මේ තක්කාලි සෝස් එක. ආයෙත් එන්න. පේනවනේ එහා පැත්තෙන් අර හෙලවෙන්නේ නැති වෙන්නගෙන ඉන්නවා. සෙල්ලමක් කරගෙන ඉන්න දියෝගෙන ආවා. වීඩියෝ එකක් කියේකම මම එනවා. ඔන්න මම දැන් වැඩිපුර රහ වෙන්නත් එක බිත්තරේක දාගන්න හිතුණා මාළු තිබ්බට. ඉතින් කරාදුරු බිත්තරයක් දැම්ම රසයි. ඕකත් ඉල්ලනවා එයාට දාන්න දෙන්නලු. ඒක දැම්ම නම් හෙන්න මේ කන්න මේ ලිපින් පොඩ්ඩක් මේක වැඩිපුර වෙලා තම්ම ගන්න පොඩ්ඩක් කාලා බලලා මේ ගන්න මේ තම්මලා ගන්නකොට ටික වෙලාවක් යනවා. සාමාන්‍ය උඩට වැඩිය. පොඩ්ඩක් මහතයි නේද? දැන් දෙන්න එකතු වෙලා අප තනියෙන් හැදුවා වීඩියෝස් කළානේ. ඒතකොට මාව ඕනේ නැද්ද දැන් මාට? හස්බන්ඩ්ලා කුස්සියට ආවම උපදෙස් දෙනවා. හරි කරදරයි. අර මේගොල්ලෝ ඩ්‍රයිව් කතාව ඇත්ත නේද? කතාව ඇත්ත නම් ඔක ඇත්ත කියලා හිතන කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න. ඩ්‍රයිවිං කරන නැත්තම් අත උපදෙස් දුන්නේ නැත්නම් ඉතින් වාහනේ තියෙන රවුම් වෙන කොටු වාහනේ. ඒ වයිස කඩිරෙක් ගන්නේ මම කියන්නේ. ඔන්න මෙයාවත් පෙන්නුවා. මොනවද කැමති රෑනේ ඔයාලා අපි උපදෙස් දෙනවා. ඒ තමයි. ඔන්න දැන් හදලා දෙන්නදී. ඔන්න අපි බටුව ටිකක් පෙන්නන්න කියලා අඬනවා නැත්තම් එයා ප්‍රශ්නයක් ඒක. ඔන්න හදලා ඉවරයි. අපි දැන් කන්නයි යන්නේ. අපි නිකම්ම කන්නේ නෑ. මේක අපි අරගෙන ගිහිල්ලා මොනවද කරන්නේ? ෆිල්ම් එකක් බලන්න සෙට් වුණා. කාලෙකට පස්සේ. ෆිල්ම් එක ඉතින් අර එච්චරම නේද? ෆිල්ම් එකේ මේක නෑ. ගෙදර තිබ්බ එක දාගත්තා. බලමු නැති එකක් නේ. මොන හරි කනකුර රැට මේ ෆිල්ම් එකක් දාගන්න දෙන්න කැමතියි. මේ ෆිල්ම් එකක් බලලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ඕන ෆිල්ම් එක වල සෙට් වුණාද කියලා. මේක මේ තෙලුගු ෆිල්ම් එකක් හඬ කවල මට හිතෙන්නේ. මොන දැන් මේ රස නෑ කියපු කියලා කන්න නෑ කියපු කෙනා ඔන්න බලන්න මූණ. යමිද? වීඩියෝ කණේ පැත්තට අරන් තියෙන සෝරි. අපි දුව තරහ වෙලා. බලමු කාලංගර දෙන්නේ. පැටි තරහ වෙලා. 1 2 3 බැන්නේ තාත්තා. Oh my god. බැන්නේ ආ. එයා ළඟට මින්
අයියා. සොලි. කන්න පුළුවන් දෝකේ. යාට චොප්ස්ටික් ඕනේ කෝ කන්න. කන්න පුළුවන් chopstick වලින්. වයිස් වැරද්දනේ. අයියෝ අල්ල ගන්නත් බෑනේ අනේ. ඇඟිලි දෙකෙන් අරන් කනවද? හරි. ඉතින් යා කනදේ කන් අටි ගිහින් නම් අහන්න. ඔව් තව අපි වීඩියෝ එකකින්. ගිහින් එන්න තව ඊළඟ වීඩියෝ එක අපි හම්බෙමු. බයි බයි. බයි. යමිද? නයි.